අද කතාවේ නම තමයි දේවදඬුවම. ඔන්න යාළුවනේ එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරයේ හිටියා හුඟක් භයානක කොටියෙක්. මේ කොටියා හුඟක් දක්ෂ දඩයක්කාරයෙක්. මෙයාගේ නපුරුකම කොච්චරද කියනවා නම් කැලේ සත්තු හැමෝම මෙයාට බයයි. කොටින්ම කියනවා නම් සිංහයෝ පවා බයයි. ඒක නිසා මෙයා කැලේ රජතුමා බවට පත් වුණා. මේ අතරේ කැලේ මැද්දට වෙන්න ලස්සන කුරුළු පවුලක් ජීවත් වුණා. මේ කුරුළු පවුලේ අම්මා පැටවුන්ට හුඟක් ආදරෙයි. අනේ අම්මේ අපිට බඩගිනි. හරි මම කෑම හොයන් එනකන් දඟන කර ඉන්න ඕනේ. හරි අම්මේ අපි තඟ කරන්නේ නැහැ. හරි එහෙනම් මම යනවා පරිස්සමට ඉන්න ඕනේ. කුරුළු අම්මා කියපු විදියටම පැටවු ටික දඟන කර හිටියා. හැබැයි ඉතින් මේ වෙලාවේ සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. අර දරුණු කොටියා දඩේ මේ යනකොට මේ පැටවුන් ගිව දැනුණා. මොකක්ද අපේ සුවඳ? මාර සුවඳක් නෙන්නේ. රස කෑමක් මේ හලපාල තියෙනවා වගේ. ඒත් මට හිතා ගන්න බැරි මේ සුවඳ එන්නේ කොහෙන්ද කියලා. බලමුකෝ මේ සුවඳ එන්නේ කොහෙන්ද කියලා. මගෙන් නම් බේරෙනවා බොරු. ආනේ මේ පුංචි කුරුළු පැටවගේ සුවඳන්නේ මට දැනලා තියෙන්නේ. හරි ඔය දෙන්න දැන් එන්නකො මගේ බඩට. අනේ අම්මේ අපේ බේරගන්න. අන්න කොටියෙක් කැවෙලා අපේ බේරගන්න. අනේ අම්මේ අපේ බේරගන්න. අන්න කොටියෙක් කැවෙලා අපේ බේරගන්න. කෑ ගැව්වට වැඩක් නැහැ. තමුල්ලගේ අම්මා එන්නේ නැහැ තමුල්ලව බේරගන්න. දැන් එනවා මගේ බඩට. අනේ ඉතින් මේ කොටියා කිසිම හිතක් පපුවක් නැති විදිහට කුරුළු පැටවුන් කන්න පටන් ගත්තා. මේ කිසිම දෙයක් දන්නේ නැති කුරුළු අම්මා පැටවුන්ට කෑම හොය තමයි හිටියේ. අනේ මගේ පැටව ටික බඩගින්නේ ඇති. කෑමක්වත් හොයාගන්න බැරුව ගියානේ. පේන මානෙක පණු එක්වත් නැහැ. මිදි ගෙඩියක්වත් හොයාගෙන ඉක්මනට කූඩුවට යන්න ඕන. අනේ පර්විනෝනා ඔයා මොකද මෙතන කරන්නේ? අනේ කපටු රාළ. ඇයි මේ කලබලෙන් වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි ඔයා දන්නේ නැද්ද? මන් දැක්ක අර බයන්නේ කොටියේ කූඩුවේ පැත්තට යනවා. පැටව ටික තනියම නේද කූඩුවේ? අනේ මගේ පැටව ටික ඉක්මනට මං යන්න ඕන. නැත්තම් මේ කොටිය යාලට මොනා කරයිද දන්නේ. හුඟක් බය වෙච්ච කුරුළු අම්මා ඉක්මනට පැටව හොයාගෙන ගියා. හැබැයි ඉතින් ඇයි කූඩුව පැත්තට යනකොටත් ඉතුරු වෙලා තිබ්බේ කොටියා ගතේ තිබ්බ මස් කෑලි ටික විතරයි. මේක දැක්ක කුරුළු අම්මා හුඟක් දුක් වුණා. ඒ වගේම එයාගේ හිතේ ලොකු කේන්තියක් ඇති වුණා. අනේ මගේ පැටව ටික. අනේ නපුරු වියාග්‍රය තමුන් මගේ පැටව කෑව නේද? තමුන් කාගේ හයියක් කරන්ද මටම කතා කරන්නේ? ඔව් මං කෑව තමයි. මං උඹේ පැටව කෑව වගේම දැන් මං උඹවත් කනවා. මාව කන්න පුළුවන් නම් කාලා පෙන්නනවා මාව. තමුන්ට බෑ මාව අල්ල ගන්න. කුරුළු අම්මගේ මේ වචන වලට කේන්ති ගත්තු කොටියා කුරුළු අම්මා පස්සෙන් එලවන්න පටන් ගත්තා. කුරුළු අම්මා යාගේ ජීවිතේ බේරගන්න කැලේ මැද්දේ තියෙන දේවාලෙට පියාඹගෙන ගියා. කුරුළු අම්මගේ පස්සෙන් දේවාලෙට කොටියක් ආවා. හරි වැඩේ තමයි දැන් සිද්ධ වුනේ. කුරුළු අම්මව දේවාලෙදි කොටියට අහු වුණා. කුරුළු අම්මට පැනගන්න කිසිම ඉඩක් නෑ දැන්. තමුම වගේ බේරගන්න කාටවත් බෑ. දැන් තමුන් මගේ ගොඳුරක් වෙලා ඉවරයි. අනේ දෙවියනේ මාව බේරගන්න. මේ කොටියා මාව කන්න හදන්නේ අනේ දෙවියනේ. අනේ මාව බේරගන්න. කුරුළු අම්මගේ මේ බැගෑපත් ඉල්ලීම මේ දේවාලේ වැඩම සිටින දේවමෑණියන්ට ඇහුණා. ඒක හිච්ච ගමන් දේවමෑණියෝ මෙතනට වැඩම කරා. අනේ දේවමෑණියනි මාව බේරගන්න. මේ වියාග්‍රයා මගේ පැටවුන්වත් කෑවා. දැන් මාවත් කන්න හදනවා. කුරුළු අම්මගේ මේ දුක දේවමෑණියන්ට කියන්න උවමනා වුණේ නෑ. දේවමෑණිය එක දිවසින් දැක්කා. කොටියාගේ මේ පහත් ක්‍රියාවට දේවමෑණියන් දරුවන් දෙන්න තීරණය කරා. අනේ දේවමෑණියනි මට දඩුවම් කරන්න එපා. මට සමා වෙන්න. මං ආයි කිසිම වැරද්දක් කරන්නේ නෑ. මං ඔබතුමිට පොරොන්දු වෙන්නම්. මං ආයි කිසිම සතෙක්ව කන්නේ නෑ.
මං අදීද මාංශ භක්ෂකෙක් නෙමෙයි මං ශාක භක්ෂකෙක් වෙන්නම්. අනේ මට දඬුවම් නම් කරන්න එපා. කොටියා මෙහෙම වැඳ වැටිලා ඉල්ලුවත් දේවමෑණියෝ තීරණේ නම් වෙනස් කරේ නෑ. දේවමෑණියෝ කොටියාගේ ස්වරූපය කුරුල්ලෙක් බවට පත් කරා. ඊට පස්සේ අය නොපෙනී යන්න ගියා. ඉතින් කොටියත් හිත හදාගෙන දේවාලෙන් එළියට ගියා. කොටියට දැන් හොඳටම බඩගිනි. එයා ගොඳුරක් හොයාගෙන ගියා. අම්මෝ පුදුම බඩගින්නක් තියෙන්නේ. ඉක්මනට කෑම ටිකක් හොයා ගන්න ඕන. අපේ කවුද බල මේ ආගන්තුකයා? ආනේ අපේ කලිය අර චණ්ඩි කොටියා නේද? මොකද මේ වට වෙලා තියෙන්නේ? ඔහම තමයි. අසයින සතුන්ට කරදර කරාම ඔහම වෙනවා. තමුන් කාගේ අයියක් කාන්ද මට මේ වීලු කරන්නේ? ඉන්නෝක මං උතන්ට ඇවිල්ලා හොඳ පාඩමක් උගන්වන්න තමුන්ට. විනායන කතා කියන්න එපානේ. තමුන් කියලා දැම්මම මොනා කරන්නේද? තමුන් දැන් අපි වගේම සාමාන්‍ය කොරල්ලේ. යලා මෙතෙන් යන්න. මේකට නම් කොටියට හොඳටම ලැජ්ජ හිතුණා. කැලේ රජෙක් වගේ හිටපු කොටියට දැන් පුංචි කුරුල්ලෝ පවා විහිළු කරනවා. මේ දේවල් මෙහෙම වෙනකොට කවුරුත් නොහිතපු වෙලාවක යක්ෂණියක් කැලේට ආවා. ඇය අසරණ සත්තුන්ව මරලා කැලේ විනාශ කරන්න පටන් ගත්තා. කාටවත් මගෙන් බේරෙන්න බෑ. මං හැම සතෙක්ම මල්ලා දානවා. මොකද මේ සත්තු ටික මෙයාලා කාට බය වෙලා දුවන්නේ? ඇයි කැලේ මොනවද වෙලා තියෙන්නේ? මම ඉස්සරහට ගිහින් බලන්න ඕන මොකද කියලා. මේ දෙන්න මෙහෙම ඉස්සරහට එනකොට දෙන්නට දෙන්න මුණ ගැහුණා. ඒ යක්ෂණියේ තමුන් කාගේ අයියක් කරද්ද මගේ කැලේ ඉන්න සත්තුන්ට මගේ කැලේට පහර දුන්නේ? මේ මොන වගේ සද්දෙක්ද මේ? ඔළුව කොටියෙක්ගේ, ඇඟ කුරුල්ලෙක්ගේ. තමුන් කාගේ අයියක් කරන්ද මට වෙද්දිට අපහාස කරන්නේ? ඉන්නවා මං තමුන් ඉතුරු කරන්නේ. පුළුවන් නම් එනවා මාත් එක්ක සටන් කරන්න. එනවා නම් මාත් එක්ක සටනට. ඒ යක්ෂණියේ තමුන් ඉවරයි. කොටියාගේ මේ පහර දීම නිසා මේ යක්ෂණී මෙතනම මිය යනවා. කොටියාගේ මේ උතුම් ක්‍රියාව දැක්ක දේවමෑණියෝ මෙතනට වැඩම කරා. කොටියා යක්ෂණියව විනාශ කරේ කැලේ සත්තු බේරගන්න. මේක දැනගත්තු දේවමෑණියෝ කොටියට දීපු දඬුවම අහෝසි කරා. කොටියා හිතාගත්තා අදින් පස්සේ කවදාවත් කිසිම සතෙක්ට කරදර කරන්නේ නැහැ කියලා. මේ කතාවෙන් අපිට දෙන පණිවිඩය තමයි අපි කරන වැරදි වලට දඬුවමක් ලැබුණොත් තමයි අපිට ඒක හදාගන්න පුළුවන්. මේ වගේ කතා දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.